හායි යාළුවනේ ආයිබෝවන් කියලා පිළිගන්න ඔයාව අපේ channel එකට. මුලින්ම අපි ඔයාට කියනවා මේ වීඩියෝව ඔයාට ලැබුණේ අහම්බයකින් නෙමෙයි කියලා. මොකද ඔයා හරි වාසනාවන්ත පුද්ගලයෙක් විදිහට අපි දකිනවා. මේ වීඩියෝව හැමෝටම බලන්න හිතෙන්නේ නැහැ. වගේම ජීවිතේ දියුණුවක් කරා යන ඔයාටම වෙන් කරපු වීඩියෝවක් තමයි මේ. හරි වාසනාවන්ත යාළුවේ, අද අපි ඔයාට කියන්නේ ඔයා නොදැනුවත්වම ඔයාගේ නිවසට අශුභ ශක්තියින් වගේම අමනුෂ්‍ය බලපෑම්, ඔයාගේ මුදල් පරිහානිය, පවුලේ අය අතර ඇතිවන අසමගිය වගේම ඔයාට සහ ඔයාගේ පවුලේ අයට ඇතිවන විවිධාකාරයේ අසනීප තත්ත්වයන් ඇතිවීමට බලපාන ප්‍රධානම හේතුවක් ගැනයි. ඔයා දන්නවද මේ දේවල් වලට බලපාන ප්‍රධානම දෙයක් තමා ඔයාගේ කුස්සිය සහ ආහාර. මේ දේවල් ගැන ඔයා හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා පිළියෙල කරගන්න ආහාර මගින් ඔයාට නව ජීවියක් ලැබෙනවා වගේම ඒ ආහාර ටිකක් හරි පරණ වෙලා ඔයාගේ ගේ ඇතුලේ තිබුණොත්, කුස්සිය ඇතුලේ තිබුණොත් ඒ මගින් ඔයාට ඔයාගේ නිවසට අසුභ ශක්තියින් ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. මේ කාරණාව ගොඩක් අයගේ අවධානයට ලක් වෙන්නේ නැහැ. නොදැනුවත්කමට ගොඩක් අය රාත්‍රී කාලයේ සකසන ආහාර සහ ආහාර බඳුන් උදෑසන වෙලත් සමහරක් විට දවල් වෙනකම්ම කුස්සියේ තියලා තියෙනවා. මේ දේවල් ඔයා නොදැනුවත්ම හරි කරනවා නම් ඔයා අදම ඔයාගේ කුස්සිය පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ඕන. ඔයාට පුළුවන් විදිහට ඔයාට තියෙන විදිහට ඔයාගේ කුස්සිය පිරිසිදුවට පිළිවෙලට තියාගන්න. මේ වීඩියෝ බලන ඔයා කාර්යබහුල ගෘහණියක් නම්, ආදරණීය අම්මා කෙනෙක් නම් ඔයාට පහසුවෙන් මේ දේවල් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ ගෙදර අයගෙත් හරි උදව් අරගෙන හැකි පමණින් කුස්සිය නම් පිරිසිදු කරගන්නම ඕන. ඔයාගේ කුස්සිය පිරිසිදුවට පිළිවෙලකට තියාගත්තොත් ඔයාට ඔයාගේ නිවසට විශ්ව මෑණියන්ගේ පිහිට ශක්තිය ළඟා කරගන්න, ශ්‍රේයා කාන්තා මෑණියන්ගේ පිහිට ළඟා කරගන්න ඔයාගේ නිවසේ කුස්සියේ පිරිසිදුකම අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් වෙනවා. ඔයාගේ කුස්සියේ පරණ ආහාර නිසි පරිදි ඉවත් කරන්න. ආහාර පිසීමට භාවිතයට ගන්නා භාජන නිසි පරිදි සෝදා නවා තබා ගන්න. කුස්සියේදී භාවිතයට ගන්න සර්වියට්, ලේන්සු ආදිය නිතර පිරිසිදු කර තබා ගන්න. මේ කරුණු ඔයාට ඉතා සුළු කරුණු වගේ තේරෙයි. ඒත් ඔයා නොදන්න දෙයක් තමා ඔයාගේ නිවසේ දියුණුවට, ඔයාගේ දියුණුවට මේ කාරණාව ප්‍රධාන වශයෙන්ම බලපානවා. මේ විශ්වයේ පිහිට ඔයා වෙත ළඟා වෙන්න, විශ්ව ශක්තිය ඔයා වෙත ආකර්ෂණය කරගන්න ඔයාත් අදම පටන් ගන්න. අනිවාර්යෙන් ඔයාට ඔයාගේ දියුණුව ළඟා කරගන්න පුළුවන්. වාසනාවන්ත යාළුවේ, ඔයා මේ දේවල් හරියට කරොත් ඔයාට ලැබෙන වාසි මොනවද කියලා අපි බලමු. ඔයාගේත් ඔයාගේ පවුලේ ආදරණීයන්ගේත් නිරෝගීකම පවත්වාගෙන යාමට මේ ඊටාම වැදගත් කාරණාවක් වෙනවා. ඔයාගේ මනසට නිදහසක් දැනෙන්න ගන්නවා. ඔයාගේ සිතේ ධනාත්මක සිතුවිලි වර්ධනය වෙනවා. ඔයාගේ නිවසට ඔයාට විශ්වයේ ආකර්ෂණය ලැබෙනවා. ඔයාගේ මුදල් වර්ධනයට සහ මුදල් ඉතුරුවට මේ වැදගත් වෙනවා. ඔයාට මුදල් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට බෙහෙවින්ම උදව් වෙනවා. ශ්‍රේයා කාන්තා මෑණියන්ගේ පිහිට ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනවා. ඔයාට මන් නැවතත් මතක් කරනවා, මේ දේවල් ගැන ඔයා විශ්වාසයෙන් කරන්න ඕනි. ඔයාගේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති වෙන්න ඕනි. එවිට ඔයාගේ දියුණුව ටික කාලයක් යනකොට ඔයාටම පෙනෙන්න ගනීවි. ලස්සන යාළුවේ, මේ දේවල් ඔයා දවසක් දෙකක් කරලා අතහැරලා දාන්න එපා. එක දිගටම අඩුම මාස 3ක් 4ක්වත් එකම දිගට කරගෙන යන්න. ප්‍රතිඵල ඔයාට ඉක්මනට ලැබෙන්න පටන් ගනීවි. ඔයා මේ දේවල් කරනකොට විශ්වයේ පිහිට ඔයාට ලැබෙනවා කියලා ඔයා හොඳින් සිතන්න ඕන. මේ විශ්වයේ පිහිට ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනවා.
ඔයාගේ ජීවිතය අද ඉඳලා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයත් අද ඉඳලා නොසැලකිලිමත්කම නිසා වුණ ඒ වැරැද්ද නිවැරදි කරගන්න. ඔයාගේ ජීවිතය, ඔයාගේ දියුණුව, ඔයාගේ සාර්ථකත්වය ඔයාට හරි ඉක්මනින් ලැබෙන්න කියලා මන් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාට විශ්වමෑණියන්ගේ පිහිටයි. එහෙනම් ලස්සන යාළුවේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සහයෝගයක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මතක් කරලා ලයික් කරන්න. ආයෙත් වීඩියෝවකින් හමුවෙමු. ඔයාට ජය වේවා.